හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා අදත් එකතුලා ඉන්නේ Law of Attraction සිංහල කෝච් කියන YouTube නාලිකාවත් එක්ක. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ angel numbers ගැන තවත් වැදගත් පාඩමක්. අද අපි කතා කරන්න යන්නේ angel number අංක 2 පිළිබඳව. අපි කලින් සතියේ angel number අංක 1 ගැන කතා කරා. ඉතින් ඔයා අංක 2 වීඩියෝ බලන්න කලින් අංක 1 වීඩියෝ එක බලලා නැත්නම් ඒක බලලා මේ වීඩියෝ එකට එන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මොකද්ද මේ අංක 2 කියන්නේ? angel number 2 තියෙන විශේෂ පණිවිඩය මොකද්ද? ඇත්තටම මේකත් අපේ විශ්වයෙන් එන රහසක්. ඔයාලගේ දේව දූතයන්ගෙන් ඔයාලට ලැබෙන පණිවිඩයක්. විශේෂයෙන්ම මේ angel number 2 සමබරතාවය, සමගිය, සාමය වගේ ලක්ෂණ පිළිබඳව තමයි ඉස්මතු වෙන්නේ. ඔයාට ඔයාගේ මාවත පැහැදිලි නැති වුණොත්, ඒ කියන්නේ ඔයා කරන කිසියම් ක්‍රියාවක මේ ක්‍රියාව හරියට කොහොමද වෙන්නේ, එහෙම නැත්නම් ඔයාට හරියට පාර පේන්නේ නැත්නම්, ඔයාට ක්‍රිස්ටල් ක්ලියර් විදියට ඔයාගේ මාවත පේන්නේ නැත්නම්, දේවදූතයන් ඔයාට පණිවිඩයක් දෙනවා. ඔයාට ඔයාගේ පාර පේන්නේ නැති වුණාට ක්‍රියාවලිය විශ්වාස කරන්න. මොකද අනිවාර්යයෙන්ම ඔයා සාර්ථක වෙනවා. ඔයා පුළුවන් තරම් ක්‍රියාවලිය විශ්වාස කරලා ඔයාගේ සම්බන්ධතා පුළුවන් තරම් යහපත් බවට පත් කරගන්න. ඔයාගේ ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳව විශ්වාස කරන්න. ඔයාගේ බුද්ධිය අවදි කරන්න. ඉවසිලිවන්ත වෙන්න. ඔයාට මාර්ගය තවමත් නොපෙනුනත් මේක ඔයාගේ දිව්‍යමය කාලයක්. ඔයාට ඒන්ජල්ස්ලාගේ බැල්ම තියෙනවා. ඒක නිසා බය වෙන්න ඕනේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම අත ගහපු වැඩේ සාර්ථක වෙනවා. මොන ප්‍රශ්නාවක් අනිවාර්යයෙන්ම ඔයා සාර්ථක වෙන බව හිතේ තියාගන්න. මේ අංක 2 ඔයාට සහාය දක්වමින් ඔයාට මතක් කර දෙන්නේ දේවදූතයන්, ඒ වගේම මාර්ගෝපදේශකයන්, දේවදූතීන්, ඒ වගේම දිව්‍යමය ශක්තිය ඔයාගේ තිරය පිටුපසින්දගෙන ඔයාට අවශ්‍ය දේවල් පෙළගස්සන බව. ඔයා අලුත් දෙයක් ආරම්භ කරත්, එහෙම නැත්නම් මොකක් හරි අලාභයකින් ඔයා සුව වෙන ගමන් හිටියත්, එහෙම නැත්නම් මොනවා හරි අවිනිශ්චිත බවක් ඔයාට දැනුණත්, මේ දේවදූතාංක 2 ඔයාට පේන්න පටන් ගන්නවා කියන්නේ ඔයා තනියෙන් ඉන්නේ නැති බවට විශ්වීය සලකුණක්. ඔයාගේ යහපත සඳහා දේවදූතයන්, දේවදූතීන්, දිව්‍යමය කණ්ඩායම් ඔයා දෙස බලාගෙන ඉඳලා ඔයාට අවශ්‍ය මාර්ගය පෙන්නලා ඔයාට යහපතක් කරන්න ඉදිරියට ඇවිල්ලා ඉන්නවා කියන එක තමයි මේ අංක 2කින් සඳහන් වෙන්නේ. ඉතින් මේක තමයි angel number අංක 2. angel number 2 ඔයාට දිගින් දිගටම පේනවා නම් බය වෙන්න එපා. ඔයාගේ පිටිපස්ස උදව් කරන්න බලාගෙන සෑහෙන්න පිරිසක් ඉන්නවා. ඒක නිසා ඔයා කරන වැඩේ ගැන විශ්වාස කරලා කොතරම් බාධා ආවත් අල්ලගෙන ඉන්න. මොකද ජයග්‍රහණය ස්ථිරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් අදට ගිහින් ඉන්නම්. හැම දිනාටම සුබ දවසක් වේවා.